Hi, I am Himashi. Welcome back to my YouTube channel. අද 2025 මාර්තු 22 වන සෙනසුරාදා. අද මේ බ්ලොග් එකේ මාත් එක්ක යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම මගේ යුනිවර්සිටි එකේ යාළුවෝ. චූටි බබායි, ලොකු නංගි, අහිංසයි. දැනටමත් ඔයාලා දන්නවා මොකද්ද මේ බ්ලොග් එක කියලා thumbnail එක දකින්න. අපි මේ ඉන්නේ කොළඹ කොටුවේ. එතකොට අපි අද යන්නේ රතු පල්ලියට. දන්නවද සමහර තැන් තියෙනවා මතක ගොඩක් අවසන්. ඉතින් ඒ මතක එක්ක අඬන්න නැතුව ලස්සනට hina වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ. අපි හැමෝම ජීවත් වෙන්නේ පොඩි කාලයක්. ඒ කාලය තුල මිනිස්සුන්ගේ මතක ඒව තමයි අපේ එක මතකයකට පුළුවන් අපේ ජීවිතේ තප්පර කෝටි ගාණක් හිනස්සන්නත් අඬවන්න. හරි මම දැන් කතාවට එන්නම්. රතු පල්ලියට යන්න නම් අපි කොළඹ කොටුවෙන් බැහැලා දෙවන හරස් වේදියෙන් තමයි යන්න ඕනේ. මේ තැන හොයාගන්න ඇත්තටම ගොඩක් ලේසි. මොකද මේ තැන ගැන නොදන්න කෙනෙක් නැහැ. අපි මේ පල්ලියට යන්න ඕනේ විසිටර්ස්ලා විදිහට. එතකොට අපිට වෙනම වෙලාවක් දීලා ඉස්සරහට කියන්නම්. අපි 11ට පල්ලියට යන්නම් කියලා තමයි ආවේ. ඒත් අපිට කැම්පස් එකෙන් එනකොටම 10 මාර විතර වෙලා උදේ. ඒ නිසා අපිට හවස එකහමාර විතර වෙනකන් ඉන්න වුණා පල්ලියට යන්න. ඉතින් ඒ කාලේ අතරතුර අපි කරේ එක කෑම try කරා. ෆස්ට් අපි කෑවේ අච්චාරුවක්. ඒක බලමු ඉස්සරහට අපි රියැක්ෂන් එකක් දෙනවා. අච්චාරු පෙරේතියෝ. මෙතන බජට් එකට හරියන්න ලොකු කප් එකක් දෙනවා. ගොඩක් පුරවල දෙන්නේ. ස්මෝල් කප් එක රුපියල් 300යි. ඒකට වඩා ටිකක් ලොකු කප් එක රුපියල් 500යි. ගානට සාධාරණ වෙන්න හැබැයි මෙතන අච්චාරු දෙනවා. මේ තැන තියෙන්නේ රතු පල්ලියේ ඉස්සරහමයි. හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. රතු පල්ලියේ ඉස්සරහමයි මේ අච්චාරු කඩේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ මේ රතු පල්ලියේ ඉස්සරහම. ඔයාලට පේන ඇති වීඩියෝ එකේ රතු පල්ලිය පේනවා. සිකුරාදට මේ පල්ලිය ඕපන් නැහැ. විසිටර්ස්ලා විදියට අපිට අනිත් ඕනම දවසක යන්න පුළුවන්. හැබැයි ඒකටත් වෙලාවක් තියෙනවා. 10:00 හවස 12:00 වෙනකන් 1 ඉඳලා 3 වෙනකන් 4 ඉඳලා 5 වෙනකන් මේ අනිත් මේ තැනට යනවා නම් අනිවාර්යෙන් ගේට් නම්බර් 3 එකෙන් තමයි අපි ඇතුල් වෙන්න ඕනේ. ඉතින් අපේ ටයිම් එක උනේ එකහමාරට තමයි ඇතුළට ගන්නවා කියලා තිබුණේ විසිටර්ස්ලා. අපිට වෙලාව තිබුණ නිසා අපි කරේ අච්චාරු try කරපේ. රතු පල්ලිය ඉස්සරහා හරියට ආරම ලස්සන. සෝ දැන් අපි අච්චාරු try කරන්න තමයි යන්නේ. බලමු කොහොම රියැක්ෂන් එකක් දෙයිද කියලා මගේ යාළුවෝ. ගොඩක් දැම්මනේ හැබැයි මේ වගේ පාරායින කියලා අච්චාරුවක් කරනවා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. රහයිද? ලොකු නංගි රහයිද? ඒක ඇත්තටම අවුලක් නෑ. ෂේප් රසට තිබ්බා. අපි තව ගොඩක් කැම try කරා. ඒත් මේක තමයි සෙට් උනේ. අනිත් ඒවා සෙට් නැති නිසා මම රෙකමන්ඩ් කරන්නේ නෑ. ඒ දේවල් මේක ෂෙයා කරන්නෙත් නෑ.
දැන් අපි ඉන්නේ හරියටම රතුපාලේ ඉස්සරහා. අපි තව ටිකකින් මේක ඇතුළට යනවා. මතක තියාගන්න ඕලා අනිවාර්යෙන් මේ පල්ලිය බලන්න යනවා නම් ගේට් නම්බර් 3 එකෙන් තමයි ඇතුල් වෙන්න ඕන. එදා ගොඩක් විසිටර්ස්ලා ඇවිල්ලා හිටියා. ඉතින් අපිත් ඒත් එක්කම මේ පල්ලිය බලන්න යන්න තමයි යන්නේ. විශේෂම දේ අපි මේකේ ඇතුළට යනකොට අපේ පාවාහන ගලවන්න ඕනේ. ඒකට වෙනම තැනක් තියෙනවා. ඒ වගේම එයාලගේ ආගමට අදාළ ඇඳුමත් අපිට දෙනවා ඇඳගෙන යන්න. මම මේකේ නම හරියටම දන්නේ නැහැ. දන්නවනම් කමෙන්ට් කරන්න. ඇතුළට ඇතුල් වෙද්දි මේ වගේ view එකක් තමයි දකින්න තියෙන්නේ. ඇත්තටම මාර ලස්සනයි. ඒ වගේම විශේෂම දේ මෙයාලා අපිට ගයිඩ් කෙනෙක් දෙනවා. මේකේ හොඳ පැහැදිලි කිරීමක් කරනවා එයා. මාර ෆ්‍රෙන්ඩ්ලි. ඇත්තටම මේක මගේ ජීවිතේ ලොකු අත්දැකීමක්. මොකද මම ක්‍රිස්තියානි චර්ච් වලට ගිහින් තියෙනවා. ඒත් මුස්ලිම් පල්ලියකට යන්න මේක ෆස්ට් ටයිම්. Everyone saying a red mosque, the based on the color, but the official name is Samman Kottu Palli. That's in Tamil language. Samman means the community name of South Indian Muslim business traders, that is the merchants. And then court means this mosque was a community court, a community hub. That's why they call Samman Kottu Palli. In Arabic we say Al-Masjid, Al-Jami or Al-Far, three binding Arabic words. Al-Masjid means, we are all known as we call mosque. That's the Arabic root word Al-Masjid. Al-Jami means where is the Friday sermon held in, we call that particular mosque Al-Jami. Al-Alfar means success. And at the same time, we have two separate sections in our mosque, traditional and the modern part. The old wing and the new wing. The ground floor and the first floor is the old building, traditional structure. And the mouth, the face, the two hands up to elbow, and in front of it, the ears and the two feet. That's also a physical meaning and the building can pray to. And this is our main praying hall during our prayer. These tiles are the handmade tiles. It's manufactured in Iran. We imported from there. And then we all know the white all around the mosque, outside and on, only two colors, the red and white. Why is that? What's the reason behind the red and white colors? Anyone? If you visit to Turkey, you can see there's a blue mosque is there. If you visit to Malaysia, you can see the pink mosque. In the Dubai, Abu Dhabi, the Sheikh Zayed mosque, that's also fully white. මේ විදිහට මේකේ වටිනාකම, මේකේ ඉතිහාසය, මේක හැදිලා තියෙන්නේ කොහොමද, මේකේ ආකිටෙක්චර් එක ගැන ගොඩක් හොඳට පැහැදිලි කරනවා මෙතන. අනිත් දේ මාරම ෆ්‍රෙන්ඩ්ලි. අපිට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහගන්න පුළුවන්. فيهما فاكهة ونخل ورمان فبأي آلاء ربكما تكذبان. What I recited, that's the Quranic verses, that's what we are reciting now. And then petals of the pomegranate fruit. And then if you have the pomegranate, you have 4 slices, 4 pieces. And inside the pomegranate, here, everything is similar to the pomegranate fruit. Even you all can see the traditional and the modern side, the moldings, the carvings. That's also flowers and the leaves of the pomegranate fruit. Everything is similar to the pomegranate fruit. But now, take your time, take photos. You can take photos in everywhere, but one humble request, we're not allowed, but you can take. මේ පල්ලිය දැක් ගන්න පුළුවන් විශේෂ දෙයක් විදිහට රතු පාටයි සුදු පාටයි වර්ණය දාගෙන තියෙන අපිට දකින්න පුළුවන්. ඉතින් ඒකට හේතුව මේක දෙලුම් ගෙඩිය ආකෘතියකට තමයි හදලා තියෙන්නේ.
මේ අපි යන්නේ උඩම තියෙන තට්ටුවට. මෙතන තමයි මහරම ලස්සන view එකක් තියෙන්නේ. මෙතනට මාරම හුලඟක් වගේම අපි ගියපු වෙලාවේ අවුවයි. මම රෙකමන්ඩ් කරන්න ඔයාලට උදේ 10 12 වගේ යන්න තිබුණා නම් හොඳයි. මේ තැනට ඈතින් වරාය ඒ වගේම නෙළුම් කුළුණ මේ හැමදේම පේනවා. මෙතනට ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් මේකට එනවා නම් උදේ 10 12 ටයිම් එකේ එන්න. මේ වෙලාවේ ඇත්තටම අවුව වැඩි. උදේ ඉඳන් කන්න නැතුව ඉඳලා හාමතෙන් ඉන්න අහිංසා. මේ අපි කන්න 11 වෙලාව හොඳයි. මේක හවසට නම් ලස්සනයි. ඈ ඉතින් වෙනම කල්චර් එක වෙනම ඇඳුම් වෙනස් විදිහ මතක ටිකක් ජීවිතයට එකතු වෙච්ච දවසක් විදිහට මගේ ජීවිතේ මේ දවස අමතක වෙන්නේ නැති වෙයි. අපි හැමෝම මේ වෙලාවේ මාර බඩගින්නකින් හිටියේ. මොකද ටයිම් එක අපිට මැනේජ් කරගන්න බැරි වුණා. මොකද අපි 11ට යන්න හිටපු ගමන අපිට මේක ඇතුළට යන්න ඕනේ 1:09ට. යා ඔව් මන් දැන් නම් ඉන්දියාප්පයක් හරි කවන්න. Habibi, come to Sri Lanka. ජීවිතේ හොඳම කාලේ. සමහර විට මේ මගේ ජීවිතේ හොඳම කාලෙ වෙන්නේ නැති. ආය මේ වගේ කාලයක් ජීවිතේටවත් එන එකක් නෑ. ඒකයි මම මුලදිම කිව්වේ මතක එකතු කරගද්දී පරිස්සමෙන්. ඔයා කොයි හිටියත් කමන්නේ පරිස්සමටයි ඉන්න ඕනේ. ඉතින් thank you මෙච්චර වෙලාවක් මාව බලාගෙන වගේම මාව අහගෙන හිටියට. අමතක නොකර subscribe කරන්න.